අද ඉස්සෝ හදනවා. සුදු බත් වලට උඩින් දාන්න ඉස්සෝ හදන්නේ. බත් නම් තව උයලා නැහැ. ඉස්සෝ පිස්සලා හදනවා. බත් එක විගානට බෙදලා උඩින් හසු අර ලුණු මල වල දාන්නේ කට්ටිය මෙහි. ඒ වගේ මේක උඩින් මත් දාන්නේ. දැන් මේ ලුණු මිරිස් බෙල් පෙපර් ඔක්කොම දාලා ඉස්සෙල්ලා සුදු ලුණු ටිකක් කරවෙන්න තියලා ඊළඟට බී ලුණු ටික දානවා දිගට කපලා ඒකත් ටිකක් පාට වෙන්න අරිනවා. ඊට පස්සේ බෙල් පෙපර් අමු මිරිස් තක්කාලි දාලා මේ දෙන්න. නැත්නම් බෙල්ල තියලා තෙලේ ඉස්සෝ මේ තම්බල අරන් තියෙනවා. තම්බල අරන් ඒකට ලුණු කහ වතුර දාලා තැම්බෙන්න තියෙනවා. එනසල්ලට කුරුඳු දාලා. ඒකල් තැම්බුණාම තමයි මේ ටෙම්පරාදුවට දාන්නේ. දැන් දානවා තුන පහ. දැන් දෙන එකක් මේ පැන්දක් ඊට පස්සේ පහ ටිකක්. ඊළඟ මේ සූදුරු ගොඩක් දාන්න බෑ මා එනවා ගොඩක් සුවද. පොඩ්ඩක් දාන්න. ලුණු දාලා තම්බල තියෙන ඉස්සෝ පස්සේ බලලා මදි නම් දාන්න. ඊට පස්සේ මැදුම් ටිකක්. ගොඩක් නෙවෙයි. tambah puso. මේකද හදන විදිය නෙමෙයි මම හදන්නේ. ওই විදියට හදලා දුන්නත් මම හදලා දෙන්න ඕන කන්න මේක. එක දේවල් වල එක එක විදියට හදනවා. මේක මම සුදු බතේ උඩට දාන. උඩින් දානවා. තුනි වෙන්න. මේ අර ලුණු කර වෙන්න කියලා එහෙම දානවා උඩින්. ලුණු බෙදලා. එතකොට අර නිදි ඒවම ඒරම ලුණු එකට කවලම් කරලා දානවා උඩින්. දැන් මේ ඉස්සෝ ටික තමයි උඩින් දාන්නේ ඉස්සෝ. හදපු දාලා දැන් මේක හොඳට කවලම් කරන්න. හොඳ සුවඳක් රසක් එනවා. හොඳට සුදු ලුණු ටෙම්පරාදු වෙන්න ඕනේ. කළු වෙන්නේ නැතු වෙන්න. ඒ ටික බෙදෙන්න ඇරලා ලුණු ටික දාන්න. ලුණු ටිකක් දුඹුරු පාට ගතියට බෙද ගන්න. මේ තියෙන ලුණු දුඹුරු පාට වෙන. ඒ වගේ ඊට පස්සේ අනිත් ඒවා ටික දාන්න. තක්කාලි, අමු මිරිස්, බෙල් පෙපර්. ඒක තෙලෙන් තැම්බුණාම තුන පහ ටික දාන්න ඕනේ. පහ ගොඩක් දාන්නේ. ඉතින් මේ හැන්දෙන් එකයි දැම්මේ. මෙතන බෑග් 3ක් නේ. සම්පකාරය දෙනවා නේද? බඩු. ඒවට කෙනෙකු පැකට් 3ක්. මේ 3ක්. මොනවද බලලා දාගන්න ඕන. මොන දාලා තම්බනවනේ. තව ඕන වතුර ටිකක් දාගන්න පුළුවන්. ටිකක්
පොඩ්ඩක් අර හෙට ගත්තේ. තෙල්ම ගොඩක් දාන්නේ නැහනේ. තෙල් ගොඩක් දාන්නේ නැහැ. දැන් ඉතින් ටිකක් තැම්බෙන්න ඇරලා ඊළඟට බත උයන්න ඕන. බත සුදු බත. සුදු බත උඩේ ඊට පස්සේ දානවා. මේ වගේ තුනී වෙන්න දානවා බත උඩේ. පොඩි තැටියට මේක දාන්නේ බත්. මොන පාට වෙනවා තක්කාලි සෝස් ටිකක් දාපුවාම ගින්දර ඔක් කරා. එහෙනම් ඉතින් තියන්න. මොකද දැන් මේක සුදු බත උඩටනේ දාන්නේ. ඒකයි මං ඉස්සෙල්ලා මේක හැදුවේ. බත උයන්නේ පස්සේ. එහෙනම් ඔක්කොටම ජය වේවා. මට ඒක කියන්න අමතක වුණානේ. සෝරි ආ. මේවා මේ අරාබියෙන් කියන්නේ රූ කියන්නේ. අපි ලංකාවට අය මිස්සෝ කියන්නේ. ඉතින් මේ කියන්නේ රූබියා. අරාබි කට්ටියත් මෙහෙම හදන හැටි සමහරක් දන්නේ නැහැ. කොහොම ටෙම්පරාදු කරලා ඉවරලා දාන හැටි. ඒගොල්ලෝ වෙන වෙන විදියට නේ හදන්නේ. එක්ක බත් වලට දාලා එකට හදනවා. බතු ඉස්සෝ එකට. ඉතින් මේවා එක විදියට හදා ගන්න පුළුවන්. රූබියා අරාබි. සුදු ලුණු වලට තෝ ලුණු වලට බසර්. ඉතින් බෙල් පෙපර් ඒකට පිල් බෑරත් නේ කියන්නේ. හාර් කියන්නේ සැරට. පිල් ලක්දර කියන්නේ ඒවට. දැන් මේක හදලා ඉවරයි පස්සේ බත උයන්න ඕන.